මොනා කරන්නේ කුටු හදනවා බාසුන්නා කෙනෙක් වුණාද ඔබ මේක බියලා මොනා මේ සලාම් මොකද වෙන්නේ අද මම ඔයාලට රිවිව් කරන්න යන්නේ ඩුබායි වල තියෙන රසම රස සැරබීම මේකේ නම එක්සෝ ඇල්කොහොල් තියෙන්නේ බිව්වට පස්සේ නගස් සලන් වෙන සීන් නැතින 118ක් තියෙනවා ලංකාවේ අර බීරමල් දාලා හදන බීම තියෙන්නේ සැරබීම අන්න ඒ වගේ දෙකක් තුනක් වගේ ගැහුවා වගේ ෆීලිං එකක් තියෙන්නේ අපි බීලා බලමු ඔරෙන්ජ් ෆ්ලේවර් එකක් තියෙන ඔරෙන්ජ් සුවඳක් තියෙන්නේ අපි බොමු අමුතු රහක් තියෙන්නේ ඒ කියන්නේ මේක නිකන් කොක්ටේල් කරලා වගේ තියෙන බොට්ටත් එක්ක පළවෙනි අර උකුර බීපු ගමන් නිකන් අර කැරකිලා යන සීන් එකක් තියෙන්නේ මොනවා වේද ගන්න මේක සම්පූර්ණයෙන්ම බොන්න බෑ මම සම්නේ වැඩි මේවට ආස නැහැ මේක මෙහි ඩිරම් 9ක් ලංකාවේ සල්ලි වලින් සාමාන්‍ය රුපියල් 800ක් වගේ වෙනවා මේක මිලිලීටර් 200 මේක ඇත්තටම හොඳයි අඩු වියදමකින් ලොකු සතුටක් ගන්න පුළුවන් ඉතින් මේකේ මේකට මම දෙනවා ලකුණු 185ක් මේක වැඩිහිටියන්ට පමණයි වීම එකක් පොඩි ළමයි බොන්නේ බා ගොඩක් ඩුබායි කට්ටිය වීලා ඇති ලංකාවේ ඉන්න කට්ටිය මම එද්දි අරන් එන්නම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ජය වේවා Wiener's Kitchen.